දිනය තුළ මේ වනතෙක් කොටස් වලතපුල ක්‍රියාකාරිත්වය මොන අයරින්ද සිදුවනේ කියා ඔබේ අවධානයට යොමු කරන්නයි මේ සූදානම. අද දිනෙහි කොළඹ කොටස් වලතපොලෙහි සැලකිය යුතු පසුබෑමක්. ගෙවුණු දිනය තුළ මේ වනතෙක් සමස්ත මිලදර්ශකයෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳව අවධානය යොමු කරන විට වෙළඳපොළ ආරම්භවීමත් සමඟ සමස්ත මිලදර්ශකයෙහි ඒකක 250 ඉක්ම වූ පසුබෑමක් පෙන් වූ අතර එය මේ වන විට ඒකක 213ක පසුබෑමක් දක්වා පහළ බැස ඇත. එය 101.25ක පසුබෑමකි. මේ වන විට සමස්ත මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 16,874.95ක් ලෙසයි. එමෙන්ම තෝරාගත් සමාගම් නියෝජනය කරන S&P/SL 20 මිලදර්ශකයේද ඍණාත්මක වර්ධනයක් පෙන්නුම් කරනු අප දුටුවා. එය පෙරදිනය සමග සසඳන විට 101.35ක ඍණාත්මක වර්ධනයක් පෙන්නුම් කෙරූ අතර එය ඒකක ලෙස ඒකක 68.94කි. මේ වන විට S&P/SL 20 මිලදර්ශකයෙහි ඒකකගේ සටහන් වනුයේ ඒකක 5030.34ක් ලෙසයි. එමෙන්ම මේ වන විට වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 1.46ක් ලෙස සටහන් වේ. මේ වනතේ ප්‍රතිශතාත්මකව ඉහළ මිල වර්ධනයක් වාර්තා කළ සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ ආපිකෝ ඉන්ෂුරන්ස්. ඉන් අනතුරුව පිළිවෙලින් ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටිස්, යෝක් ආර්කිඩ් හෝල්ඩින්, රොයල් ප්ලාම් බීච් හොටෙල් සහ සැම්සන් ඉන්ටර්නැෂනල් යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා. එමෙන්ම ප්‍රතිශතාත්මකව මිල ගණන් පහළ ගිය සමාගම් අතර ඉදිරියෙන්ම සිටින්නේ කොළඹ ෆෝඩ් ඉන්වෙස්ට්මන්ට්. ඉන් අනතුරුව පිළිවෙලින් මල්වත්තවැලි ප්ලාන්ටේෂන්, ද නුවරඑළිය හොටෙල්ස් කම්පැනි, මලයන් පිප් සහ ලව් පවර් යන සමාගම් ප්‍රමුඛත්වය ගනු ලැබුවා.